හලෝ සුබ දවසක්. ඉතින් මේ දවස්වල ලොකුවට කතා බහ වෙනවා නිව්සීලන්ඩ් රෙසිඩන්සි ගන්න පොයින්ට්ස් කොහොමද කියන එක. මොකද ගොඩක් TikTok page වල වෙබ්සයිට්ස් වල ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර්ස්ලා එතකොට ස්ටඩි අබ්‍රෝඩ් ඒජන්ට්ලා නිවුස් දාලා තියෙනවා. ඉතින් සමහර ඒවා බලද්දී ඒකේ අපහැදිලිතාවයක් තියෙනවා හරියටම පොයින්ට් 6 ගන්න කොහොමද කියලා. ඉතින් එහෙම අපහැදිලි කෙනෙක් ඉන්නවා නම් පොඩි පැහැදිලි කිරීමක් කරන්න හිතුවා. මොකද ඇත්තටම මමත් බලද්දි මටත් සමහර ඒවා හරි පැටලී සහගත වුණා. ඉතින් ඒ නිසා මම ඉන්ෆර්මේෂන් හෙව්වා වෙබ්සයිට් වලින්. එහෙම තමයි මම මේ තොරතුරු හොයාගත්තේ. අනිත් එක මම කියන්න ඕන මම ලයිසන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි. මම මේ කියන තොරතුරු මම වෙබ්සයිට් නිව්සීලන්ඩ් ගවර්න්මන්ට් වෙබ්සයිට් වලින් බලලා හොයාගත්ත තොරතුරු. ඉතින් මේ කියනවනේ රෙසිඩන්සි ඇප්ලයි කරන්න පොයින්ට් 6ක් තියෙන්න ඕන කියලා. එතකොට පොයින්ට් 6 ගන්න ඕන. ඔයගොල්ලෝ දන්නවා මාස්ටර්ස් ඩිග්‍රී එකක් කරනවා නම් නිව්සීලන්ඩ් මාස්ටර්ස් එකක් තියෙනවා නම් ඒගොල්ලන්ට පොයින්ට් 5ක් කොහොමත් ඕල්රෙඩි හම්බෙනවා. ඊට අමතරව අවුරුද්දක වර්ක් එක්ස්පීරියන්ස් එකක් ඕනේ කියලා තමයි පරණ රෙගියුලේෂන්ස් වල තිබ්බේ. හැබැයි දැන් අලුත් රෙගියුලේෂන්ස් එක ඒගොල්ලෝ කියනවා නිව්සීලන්ඩ් මාස්ටර්ස් එකක් එක්ක බැචලර් ඩිග්‍රී එකක් තියෙනවා නම් සම්පූර්ණ පොයින්ට් 6ම හම්බෙනවා. ඒ බැචලර් එක එක්ක මෙහි බැචලර් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන් ඉගෙන ගත්ත ඔයගොල්ලන්ගේ හෝම් කන්ට්‍රි එකෙන් ගත්ත ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුට් එකක ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකින් නැත්නම් ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකකින් නැත්නම් UK යුනිවර්සිටි එකකින් ගත්ත ඩිග්‍රී එකක් වෙන්න පුළුවන්. බැචලර් එකක් වෙන්න පුළුවන්. ඒ බැචලර් එක ප්ලස් මෙහි මාස්ටර් එක තියෙනවා නම් ඔයගොල්ලන් එන්ටයිටල් වෙනවා පොයින්ට් 6ටම. හැබැයි පොයින්ට් 6 විතරක් තිබ්බා කියලා රෙසිඩන්සි ඇප්ලයි කරන්න බෑ. තව ක්‍රයිටීරියාස් තියෙනවා එකේ. ඊළඟ ක්‍රයිටීරියා එක තමයි ඒ පොයින්ට් 6ත් එක්ක ඕගොල්ලන්ට තියෙන්න ඕන අනිවාර්යයෙන්ම ජොබ් ඔෆර් එකක්. ඒ ජොබ් ඔෆර් එක accredited employee කෙනෙක්ගේ හම්බෙච්ච ජොබ් ඔෆර් එකක් එන්න ඕනේ. ඒ ජොබ් ඔෆර් එක ඔයගලන්ට ෆික්ස් ටර්ම් හරි ඒ වගේ අඩුම අවුරුද්දක පීරියඩ් එකකට හම්බෙන ජොබ් ඔෆර් එකක් වෙන්න ඕනේ. ඊට අමතරව ඒ ජොබ් ඔෆර් එකේ වේජ් එක මීඩියම් වේජ් එක ඒ කියන්නේ 33.5 මීඩියම් වේජ් එකක් හම්බෙන ජොබ් ඔෆර් එකක් වෙන්න ඕනේ. එතකොට ඔය ක්‍රයිටීරියාස් ටික ෆුල්ෆිල් කරනවා නම් තමයි ඔයාට පොයින්ට් 6 හම්බෙලා මේ ඕගස්ට් ඕපන් වෙන අලුත් ඒ ලෝ එකත් එක්ක ඕගස්ට් වල ඉඳලා ඔයගොල්ලන්ට රෙසිඩන්සි ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට බැචලර් එකක් නැති අය ඒකට දුක් වෙන්න එපා. මාස්ටර් එකක් විතරක් තියන අය ඉන්නවා. සමහරක් අය ඩබල් මාස්ටර්ස් එහෙ මාස්ටර් එකක් කරලා මෙහෙ මාස්ටර් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ අයට පොයින්ට් 5ක් හම්බෙනවා. එතකොට ඉතුරු පොයින්ට් එක ඒගොල්ලෝ අවුරුද්දක් මෙහෙ වැඩ කරලා ඒ වර්ක් එක්ස්පීරියන්ස් ෆුල්ෆිල් කරලා තමයි පොයින්ට් 6 අරගෙන රෙසිඩන්සි ඇප්ලයි කරන්න වෙන්නේ. එතකොට මම ආයෙත් කෙටියෙන් කියනවා නම් පොයින්ට් 6 ගන්න බැචලර් එක ප්ලස් මාස්ටර් එක තියෙන්න ඕන. ඊට අමතරව accredited employee කෙනෙක්ගේ ජොබ් ඔෆර් එකක් තියෙන්න ඕන. මීඩියම් වේජ් එකේ සැලරි එකක් තියෙනවා. එතකොට ඒ ජොබ් ඔෆර් එක ස්කිල් ලෙවල් එකේ ජොබ් එකක් වෙන්න ඕන කියලා කියනවා. ඒ ස්කිල් ලෙවල් එක කියන එක පටල ගන්න එපා, කලබල වෙන්න එපා. ANSCO ලෙවල් 1 2 3 ඕනම ලෙවල් එකක ජොබ් ඔෆර් එකක් තියෙනවා නම් ඒක ස්කිල් ලෙවල් එකක් විදිහට ගන්නව පුළුවන්. හැබැයි මීඩියම් වේජ් එකේ සැලරි එක තියෙන්න ඕන. ANSCO ලෙවල් 4 5 වගේ ජොබ් එකක් කරන කෙනෙකුට වුණත් අර අනිත් ක්‍රයිටීරියා ටික තියෙනවා නම් ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි එහෙම වුණොත් ඒගොල්ලෝ සැලරි 1.5 පෙන්නන්න ඕනේ. ඒ කියන්නේ මීඩියම් වේජ් එකයි තව මීඩියම් වේජ් එක වගේ half පෙන්නන්න ඕන. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. මේ පැහැදිලි කිරීම ගැටලු සහගත තැන් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒගොල්ලන්ට වෙනම මට හැකිය අයුරින් මම පිළිතුරු දෙන්නම්. ස්තුතියි.